ඔච්චර මහන්සි වෙන ගෙහනම් කියන්න බලන්න ඇයි උගන්වන්නේ කියලා. ලංකාවේ බහුතරයක් අම්මලා තාත්තලා දන්නෙත් නැහැ ඇයි දරුවන්ට උගන්වන්නේ. ඉස්කෝලේ යන දරුවෝ දන්නෙත් නැහැ ඇයි ඉගෙන ගන්නේ කියලා. ඔය ලංකාවේ ගොඩාක් අම්මලා තාත්තලා උගන්වන්නේ Tamanට කරගන්න බැරි වෙච්ච එක දරුවට කියලා කරගන්න. මම ඒ දරුවන්ට තමන්ගේ ජීවිතේ ඒ දෙමව්පියෝ තරම් සාපයක් තවත් නැහැ. අපි අම්මලා තාත්තලා වැඩි හරියක් මහන්සි වෙන්නේ මොකටද? දරුවන්ට උගන්වන්න. හා. කමන්නේ. ඔච්චර මහන්සි වෙන ගෙහනම් කියන්න බලන්න ඇයි උගන්වන්නේ කියලා. ඉස්කෝලේ වල ඇයි උගන්වන්නේ? මම හිතන්නේ අපේ අම්මලා තාත්තලා මේ වයසට ගිහිල්ලා තියෙන්නේ මේ බීරු වැටලා තියෙන්නේ මේ මහන්සි වෙලා තියෙන්නේ මොකටද? දරුවන්ට උගන්වලාමනේ. අද අපේ අම්මලා තාත්තලා වැඩිම මහන්සි වෙන්නේ මොකටද? දරුවන්ට උගන්වන්න. එහෙනම් ඔච්චර උගන්වන එක කියන්න බලන්න ඇයි උගන්වන්නේ කියලා. ලංකාවේ බහුතරයක් අම්මලා තාත්තලා දන්නෙත් නැහැ ඇයි දරුවන්ට උගන්වන්නේ. ඉස්කෝලේ යන දරුවෝ දන්නෙත් නැහැ ඇයි ඉගෙන ගන්නේ කියලා. කියමු බලන්න ඇයි උගන්වන්නේ කියලා. ඔව් මොකටද? යහපත් මම දන්නවා අම්මලගේ උත්තර මොනවද කියලා. යහපත් පුරවැසියෙක් කරන්න. හොඳ දරුවෙක් කරන්නනේ. ගුණ ධර්ම දන්න හොඳ යහපත් දරුවෙක් කරන්න. වෙනස් අරමුණු තියද කාට හරි? උගන්නන්න නම් මහන්සි වෙන අය උගන්නන්නේ කියලා දන්නේ නැහනේ. ඔය ලංකාවේ ගොඩාක් අම්මලා තාත්තලා උගන්නන්නේ Tamanට කරගන්න බැරි වෙච්ච එක දරුවට කියලා කරගන්න. මම හිතනවා මෙහි අම්මලා තාත්තලා එහෙම නැතුව ඇති. මේ ගොඩාක් අම්මලා තාත්තලා දරුවන්ට උගන්නන්නේ මට කරගන්න බැරි වෙච්ච ටික මෙයා කොහොම හරි කරන්න ඕනේ. එකක් ඒක. අනිත් එක තමයි අර අහවලාගේ දරුවා පන්තියේ පළවෙනිය වෙලා විලිලැජ්ජාය බෑ අපිට. නේ අපි අපේ දරුවා මේ පාර එක කරන්න ඕනේ. උන්ගේ ගෙදර ඉස්සරහින් අපි අඩි දෙකක් උඩින් යන්න. නේ? ඒ කියන්නේ අපේ නම්බුව බේර ගන්න දරුවෝ ඉගෙන ගන්න. ඔන්න දෙවෙනි අරමුණ. ඔය අරමුණු වලින් දරුවන්ට උගන්වනවා නම් ඒ දරුවන්ට තමන්ගේ ජීවිතේ ඒ දෙමව්පියෝ තරම් සාපයක් තවත් නැහැ. මම හිතන්නේ අපේ අම්මලා තාත්තලා එහෙම නැතුව ඇති. එහෙම කරන අම්මලා තාත්තලා තමයි දරුවන්ට මෙන්න මෙහෙම කියන්නේ. අර අහවලාගේ දරුවා මේ ඔයාලා අම්මලා තාත්තලා එහෙම කියලා නැතුව ඇති. ඔය සමහර අම්මලා තාත්තලා කියනවා මේ හොඳද? අර අහවලාගේ දරුවා පන්තියේ පළවෙනිය වෙලා එවුන්ගේ අම්මලා තාත්තලා ගෙදර ඉස්සරහින් යනකොට විලිලැජ්ජාය බෑ අඩි දෙකක් විතර උඩින් යන්නේ. නේ එතකොට යා පන්තියේ පළවෙනිය වෙලා ඔයාට බැරි වුණා. එයා යන ඉස්කෝලේමයි ඔයත් යන්නේ. එයා යන ටියුෂන්මයි ඔයත් යන්නේ. එයාට තියෙන්නේත් අතපය හතරක් ඔයාට තියෙන්නේත් අතපය හතරක්. එයාට කන්න දෙන්නෙත් බත් ව්‍යංජන ඔයාට කන්න දෙන්නෙත් බත් ව්‍යංජන. එයාට බත් ව්‍යංජන දීලා ඔයාට තනකොළ කන්න දෙන්නේ නැහැ. එතකොට එයාට පුළුවන් වුණා නම් ඇයි ඔයාට බැරි වුනේ? අහලා නැහනේ අපේ අම්මලානේ. එහෙම අහන්නේ අර තමන්ගේ නම්බුව බේර ගන්න දරුවන්ට උගන්වන අම්මලා තාත්තලා. මතක තියාගන්න එයාට පුළුවන් වුණා නම් මෙයාට පුළුවන් වෙන්න ඕනේ කියලා එකක් අධ්‍යාපනයේ තියනවාද? එහෙම නැහැ. එයා එක වුණාම අපේ දරුවත් එක වෙන්න ඕනේ කියලා එකක් තියෙද? එක වෙන එක නෙවෙයි අධ්‍යාපනයේ අරමුණනේ. මේක විභාගයට පාසල මේක අවසාන අරමුණක් තියෙනවා. මොකද අරමුණ? හොඳ පුරවැසියෙක් කරන එකද? ඔය පොරුවට කියන කතාව. ඇත්තටමද කියන්නේ? එහෙනම් මේ පැත්තේ කියන්න බෑනේ වැඩියෙන් ළමයි ඉන්නේ දහම් පාසලටද ඉස්කෝලේටද? ගොඩක් මම කියන්නේ දහම් පාසල ඉස්කෝලේ ගත්තම වැඩියෙන් ළමයි ඉන්නේ කොහෙද? ඉස්කෝලේ. ඒතර උගන්වන එක අරමුණ මොකක්ද? හොඳ පුරවැසියෙක් කරන. හොඳ පුරවැසියෙක් කරන්න වැඩිම ළමයි ඉන්නෝනේ ඉස්කෝලේ දහම් පාසලේ. ඒතකොට අර කියපු එක බොරුනේ. ඒ අරමුණ අපි එළියට කියන බොරු අරමුණ. ඇත්තම අරමුණ මොකක්ද දන්නවද? මේ දරුවෝ දන්නේ නැතුව ඇති පව් අහිංසක ළමයිනේ. අවුරුදු 20 25 ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා සේරම කරනවා. සමහර විට අවසන් වෙනකොටම තමයි දන්නේ. අවසන් අවුරුදු ටිකේ තමයි දන්නේ ඇත්ත අරමුණ. ඇයි ඔය අවුරුදු ගානක් ඉස්කෝලේ යන්නේ දන්නවද? අම්මලා කියන නිසානේ යන්නේ නේ. අම්මලා නැති වුණා නම් ඉස්කෝලේ පැත්ත බලලා යන්නේ නැහැ නේ. ඇයි ඉස්කෝලේ යන්නේ? අරමුණ. අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා O level A level පාස් වෙනවා. කැම්පස් එකකට යනවා. මම කියන්නේ මේක පිළිවෙලකට යනවා නම් මේ සේරම වෙන්න ඕනේ. කැම්පස් එකකට යනවා උපාධියක් ගන්න. උපාධියෙන් පස්සේ මොකද? මොකද්ද? රස්සාවක්. රජේ රස්සාවක් ගන්න තමයි මේ අවුරුදු ගානක් ඉස්කෝලේ ගිහිල්ලා මහන්සි වෙන්නේ. තේරෙනවද? නේ? එහෙනම් ඉස්කෝලේ යන එකේ අරමුණ මොකද්ද? ඔය ඉගෙන ගන්න එකේ. රස්සාවක් ගන්න. මේක මේ අරමුණ හරියට දන්නවා නම් මේ දරුවන්ට හරියට මේ අරමුණ අපි කියලා දීලා තියෙනවා නම් මේ දරුවෝ දන්නවා අපි යන්න ඕනේ මාර්ගය මොකක්ද කියලා පොඩි කාලේ දන්නේ.